පුතාලට මාව ඇහෙනව නේද? මම හිතනවා මාව ඇහෙනවා කියලා පැහැදිලිව. අපි එහෙනම් ගණන් ටික සාකච්ඡා කරගෙන යමු නේද? හැමෝද ගණන් ටික. හරි. පළවෙනි ගාන මොකද කියන්නේ? ශක්ති සංස්කෘතිය සහ ගම්‍යතා සංස්කෘතිය නියම ප්‍රකාශ කරනවා. මොකද පුතේ ශක්ති සංස්කෘතිය කියන්නේ? දැන් ඔයගොල්ලෝ ප්‍රකාශ කරා ටයිම් එකක් අරගෙන ඒකට කරන්නේ නේද? તો ශක්ති සංස්කෘතිය කියන්නේ මොකක්ද කියන්නේ? ශක්ති සංස්කෘතිය. ශක්ති සංස්කෘතිය. ශක්ති සංස්කෘතිය කියන්නේ පුතේ ශක්තිය නැවීමක් හෝ නැතිවීමක් කරන්න බැහැ. ඒක වෙන්න පුළුවන් මොකද්ද? ශක්තිය එක ආකාරයකින් සිට තවත් ආකාරයකට බලපත්. ඒ කියන්නේ ශක්තිය ආකාරයකින් සිට තවත් ශක්තිය ආකාරයකට බලපත් වෙන එක තමයි ශක්ති සංස්කෘතිය වෙන්නේ. කියන්නේ ශක්තිය නැවීමක් හෝ නැතිවීමක් කර නොහැක. නැවීමක් හෝ නැතිවීමක් කර නොහැක. සිදුවන්නේ එක් ශක්තිය ආකාරයක සිට තවත් ශක්තිය ආකාරයක් බවට පත් වීමයි. ඕක තමයි ශක්ති සංස්කෘතිය කියන්නේ. එහෙම නැත්නම් තව විදිහට කියන්න පුළුවන් පද්ධතියක් තුන මුළු ශක්තිය නියතයි කියලා. වාහනයක් එක්ක දාගන්න පද්ධතියක් තුල මුළු ශක්තියේ නියත අගයක් තමයි කියන්නේ කියලා කියන්නේ. ගම්‍යතා සංස්කෘතිය ගම්‍යතා සංස්කෘතිය නියමයි කියනකොට ගම්‍යතා සංස්කෘතිය නියමයි. දැන් ගම්‍යතා සංස්කෘතිය යොදන්න පුළුවන් අවස්ථාවෙදි තියෙන දේවල් මොනවද? පළවෙනි කාරණාව තමයි බාහිර බල නැති වෙන්න ඕනේ. මොකද ගම්‍යතා සංස්කෘතිය යොදනවා නම් බාහිර බල නැති වෙන්න ඕනේ. ඒතකොට අපි කියන්න ඕනේ මේ විදිහට. බාහිර බල ක්‍රියා නොකරන විට බාහිර බල ක්‍රියා නොකරන විට පද්ධතියක ගම්‍යතාව යම් දිශාවක් ඔස්සේ සංස්ථිතිකව පවතී. පද්ධතියක බාහිර බල ක්‍රියා නොකරන විට බාහිර බල ක්‍රියා නොකරන විට පද්ධතියක යම් දිශාවක් ඔස්සේ ගම්‍යතාවය සංස්ථිතිකව පවතී. හරි. ඔන්න මේ විදිහට අපි ප්‍රකාශ කරනවා. ඒතකොට තේරෙන්න ඕනේ ගානද වේද මේවා අන්‍යෝන්‍ය කියලා කියන්නේ අනිවාර්යෙන් මොකක්ද? ගාන වලදී බලාපොරොත්තු වෙනවා කියන එක අයිඩියා එක තියෙන්න ඕනේ. හරි. ඒතකොට රෝමයට එකට අහන්නේ මොකක්ද? බලමු ගාන කියලා. ස්කන්ධේ කිලෝග්‍රෑම් දෙකක් ඒ නැවති ගෝලයක්. තන්තුවක් ආධාරයෙන් අතර ලක්ෂයකට ඉල්වා ඇති. රූපයේ කෙඩිමා ඇති පරිදි එය සමතුලිතතා පිළිබඳ සිට තන්තු බුරුල් නිවසේදී මීටර එකක් සිරස් උසකට ඔසවා. ඉක්බිතිව නිශ්චලතාවයේ සිට උදාහරණ ලද.
වස්තුවක් තියෙනවලු දැන් මේක චිත්ත රූප මවා ගන්න. රූපේ දිහා බලන්න. කිලෝග්‍රෑම් දෙක වස්තුවක් තියෙනවා. එයා මොකද කියන්නේ? මීටර එකක් උස්සලා අතහරින කතාවක් වෙයි කියන්නේ. තන්තෝ පුරුල් නොවන නිසා තමයි තියෙන්නේ. එහි 15ම පිටුමේදී ඒ තිරස් පුෂ්ඨයක් මත නිසලව ඇති ස්ටර්න් කිලෝග්‍රෑම් එකක් දීනේ දී නැමැති තවත් ගෝලයක් සමග අප්‍රත්‍යස්ත ලෙස ගැටේ. يعني දී කියලා තව ගෝලයක් එක්ක ගැටෙනවා කියලා කියනවා. ඔන්න මේජර් මත ගෝලයක් තියෙනවා. තව ගෝලයක් තියෙනවා තන්තුවකින් ඉල්ලලා එයා මීටර් එකක් උස වෙන විදිහට තන්තු බුරු නොවන විදිහට තියලා මොකද කියන්නේ අත්හරිනවා. ඒක මෙයා ඉල්ල මෙන්න මෙයාගේ ගානට වදිනවා. අන්නේ ගැටුම අප්‍රත්‍යස්තයි කියලා කියන්නේ. අප්‍රත්‍යස්තයි කියන්නේ අන්තිම මොකද උදේ? ගැටුමට පෙර මූලචාලක ශක්තිය ගැටුමට පස්සේ තියෙන මූලචාලක ශක්තියට සමාන නෑ කියන්නේ. ප්‍රත්‍යස්තයි නම් තමයි ගැටුමට පෙර මූලචාලක ශක්තිය ගැටුමට පස්සේ මූලචාලක ශක්තියට සමාන වෙන්නේ. ඊට පස්සේ කියනවා ගැටුමෙන් පසු ඉදිරියට සල්පණේවි නැවත නිශ්චල වීමට පෙරේ මීටර් එකක් ඉරස් දුරක් ගමන් කරන අතර මේසේ මත තියෙන එක නිශ්චල වෙන්න කලින් මීටර් එකක දුරක් ගමන් කරනවා. හරි. ඒ එහි 15ම පිළිතුරේ සිට 0.5ක සිරස් උසක් දක්වා ඉදිරියට දෝලණය. මොකද වෙන්නේ? මීටර් එකක් උසක් මුඩ ගිහින් අතහැරපු ගෝලය ඇවිල්ලා අරගෙන වදිනවා. කිලෝග්‍රෑම් එකක් තියෙන වස්තුවේ වදිනවා. වැදුනට පස්සේ මේ කිලෝග්‍රෑම් එකක් වුණ වස්තුව ඉදිරියට යනවා මීටර එකක් දුරට. අරේලා උඩට යනවා. මොකද වෙන්නේ? මීටර 0.5ක් උසට යනවා. පළවෙනියටම අහනවා ගැටුමකට මොකටද පෙර ඒනි මෙහෙස. එතකොට ඒ ගැන විතරක් හිතමු අපි. ඔන්න මෙයා එල්ලලා තියෙනවා ඒ කියන එක මේක මෙහෙම ආනෝ. මෙයා තමයි ක්‍රී. එතකොට තිරස් මට්ටමේ ඉඳන් කොච්චර උසකින්ද මෙයා තියෙන්නේ? මීටර එකක් උසකින් තියෙනවා. එතකොට එයා දෙකක ස්කන්ධයක් තමයි තියෙන්නේ. මෙයා මොකද්ද වෙන්නේ? 15ම ලක්ෂයට එනවා. මේ 15ම ලක්ෂයට එද්දී තව වස්තුවක් තියෙනවා කිලෝග්‍රෑම් එකක කිලෝග්‍රෑම් එකක වස්තුවක් තියෙනවා. කිලෝග්‍රෑම් එකේ වස්තුවේ නිශ්චලයි. එයාට ගැටෙන්න මොහොතකට කලින් මේ ඒ වස්තුවේ වේගය තමයි අපේ අහන්නේ. අපි මෙතන කෙලින්ම දාමු ගාමිතා සංස්කෘතිය දන්නේ නැහැ. ශක්ති සංස්කෘතිය දන්නවා ලේසි. ශක්ති සංස්කෘතිය කියන්නේ අපි ශක්ති සංස්කෘතිය මොකටද දාන්නේ? මෙන්න මේ ඒක. ශක්ති සංස්කෘතිය කියන්නේ අපිට කියන්න පුළුවන් මොකක්ද කියලා? මේ ඒ ලක්ෂයේ විසින්න එක් උසකදී නැත්නම් මීටර එකක් උසකදී 1 මීටර උසකදී විභව ශක්තිය මොකටද පුතේ සමාන වෙන්නේ? අපි මේ 15ම ලක්ෂයේ විභව ශූන්‍ය මට්ටම කියලා ගන්නවා. විභව ශූන්‍ය මට්ටම ඉස්සරහට එහෙම මේ 15ම ලක්ෂයේ චාලක ශක්තිය සමානයි. 15ම ලක්ෂයේදී චාලක ශක්තියට සමානයි. එතකොට මීටර එකක් උසකදී විභව ශක්තියක් ලියන්න පුළුවන් MVH සමානයි 15 ලක්ෂයේ චාලක ශක්තිය භාගය MV වර්ගය. එන්ට එන් කැපිලා යනවා. V කියලා කියන්නේ අපි දන්නවා පුදුසුළු කරන්නේ 10යි ස්කිමන් එක. එතකොට මීටර එකක් උසකදී එතකොට h ප්‍රාණ මීටර 1 භාගය වර්ගය V වර්ගය. එතකොට V වර්ගය නා 20ක් කියලා. V කියලා කියන්නේ 20 මූලය. එතකොට උත්තරේ
4.4 4.8ක් නෙමෙයි 4.8ක් නෙමෙයි අන්න ඔය වගේ සූත්‍රයක් තියෙනවා 4.4.8ක් කියලා ගන්න. ඒ වීගේ ප්‍රවේගය කියනවා 4.4. එතකොට ගැටුමෙන් පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ කියනවා ගැටුමට මොහොතකට පසු වේගය. ගැටුමට පෙර වේගය වේගය නම් අපි හොයාගත්තා. හරි විනාඩි දෙකක් දෙන්නම් අඩුපාඩු සම්පූර්ණ කරගන්න. හරි. අපි දැන් ගැටුමට පස්සේ මේ ගැන බලමු. ගැටුමට පසු දැන් ගැටුමට පෙර තිබ්බේ කොහමද? දැන් මේ හිතන්න මෙන්න මේ සම්පූර්ණ තිබ්බ මොන දැන් තියෙන්නේ මෙන්න මේ විදිහට. කලින් තිබ්බා මේ තිරස් මට්ටමේ ඉඳන් මීටර 1ක් උසින්. 1යි මීටර උසින්. ඒ ඇවිල්ලා මේ B කියන එකත් එක්ක ගැටෙනවා. B කියන එකත් එක්ක ගැටිලා ඒ ආපහු යනවා කොච්චරක් උසකට යනවද? ඒ මීටර 0.5ක් උසකට යනවා. මෙයා යනවා මීටර 0.5ක් උසකට යනවා. මෙන්න මේ මට්ටමේ ඉඳන් 0.5ක් උසකට යනවා. අපි එහෙනම් මේ ඒකේ වේගය හොයන්න ගැටුමට පස්සේ අපි ගැටුමට පස්සේ දාමු ගැටුමට පසු ශක්ති සංස්ථිති නියමයෙන් ඔයාලා කරන එක පුතේ ලියන්න ඕනේ එක්සෑම් එකේ. හරි? ගණිතමය ආකාරයෙන් ගන්න කලින් ඒක ලියන්න.
හරි. එතකොට ගැටුමට පස්සේ ශක්ති ස්ථාපන කිරීමේ යන මොකද්ද අපි ගන්න වෙන්නේ? ගැටුමට පස්සේ මෙයාගේ ආරම්භක ප්‍රවේගය අපි හිතමුකෝ UA කියලා. එතකොට ගැටුමට පස්සේ තිබුණ චාලක ශක්තිය මොකද සමාන වෙන්නේ? ගැටුමට පසු චාලක ශක්තිය සමාන වෙනවා. ගැටුමට පසු වස්තුවේ විභව ශක්තිය. අයියා උපරිම උසකට යනවා. එතකොට ගැටුමට පස්සේ එයා ගියපු වේගයේ UA නම් අපිට ලියන්න පුළුවන්. භාගය m/u n GH. එතකොට m ට m සිංහල යනවා කිලෝග්‍රෑම් දෙක ස්ථාන දෙන තමයි. UA වර්ගය විතරක් නෙමෙයි භාගයක් UA වර්ගය. එතකොට UA වර්ගය කියන්නේ 2GH ගේ මූල. UA කියලා කියන්නේ. දෙවරක් 10යි ms වෙන දෙක. මෙයා යන උස ආයාගේ මූලය. කියන්නේ 10 මූලයේ 3.3ක් 3.4ක් වගේ ගන්න. මිස් නැත්නම් 3.4ක් වගේ ගන්න පුළුවන්. 3.4යි ms මේක 10 මූලයේ තමයි ඉන්නේ ඉතරේක. එතකොට ගැටුමට පසු යාගේ ඉන්නේ 3.4 10 මූලයක 3.4ක් නේ ඉන්නේ නේද? ඒක සාමාන්‍ය කීයක් වගේ දෙන්නේ 3.4 3.1ක් වගේ දානවා. දැන් මේ තමයි A. ඊට පස්සේ කියන රෝමෙල් එකක් 3ට ගැටුමට මොහොතකට පසු බීජ වේගය ගණනය කරන්න. ගැටුමට මොහොතකට පසු බීජ වේගය. ඒක මොකක්ද ගණනය කරන්නේ? දැන් අපි සැලකුවොත් එහෙම දැන් A කියන එක එනවා උත්තර වේගකින් එනවාද? 15 ලක්ෂයේදී. මම මේක A කියලා ගන්න. A වෙනවා මූල 20ක වේගය. එහෙම නැත්නම් ඔයගේ අග වෙනවා 4.7ක් කියන වේගකින් එනවා A වස්තුව. ඇවිල්ලා මෙන්න මේ B ගේ ගැටෙන. එතකොට B ගේ වේගය නිශ්චලයි. ගැටෙන්න මොහොතකට කලින් නිශ්චලයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ගැටෙනවා නම් ගැටීමක් වෙන්නේ. ගැටුණාට පස්සේ ඒ ගැටෙන මොහොතින් පස්සේ මේ A කියන වස්තුව කොච්චර වේගකින් යන්නේ මෙතන? A කියන වස්තුව ඉදිරියට යනවා. 3.1 නැත්නම් මූල 10ක වෙන්නේ
එහෙම නැත්නම් අපි කියනවා 3.1 කියලා ගන්න පුළුවන්. බීට නීති අංශයේ ඉන්නවට පස්සේ මේ කියන අපි ගමු බී කියලා වෙන්නේ. බී කියන වස්තු ගැටුමින් පසු බී කියලා යනවා. අපි මේ වෙලාවේදී සලකුණ උපකල්පනයක් මොකද්ද? බාහිර බල මොකුත් නැහැ කියලා. මේ බී හොයන්න අපි මුලින්ම දෙනවා බාහිර බල නොමැති බැවින් නොමැති බව උපකල්පනය කරනවා. බාහිර බල නැහැ කියලා උපකල්පනය කරලා අපිට පුළුවන් මෙතන ගැටීමට ගම්‍යතා සංස්කෘතිය යොදන්න. උපකල්පනය කර ගම්‍යතා සංස්කෘතිය යොදන්න. හරි මේ රූප සටහනේ විදියට මම ගන්නවා හිතනවා. ගැටුමට පසු ගම්‍යතාවය සමානයි ගැටුමට පෙර ගම්‍යතාවය. අපි කෙලින්ම මෙතෙන් දාන්න මොකද්ද? රේඛා සාරණිය. රේඛේ ගම්‍යතා සංස්කෘතික නියමය. අපි රේඛා සාරණිය යොදන්න එක දිශාවක් තෝරගමු. මම ගන්නවා මෙන්න මේ දිශාව. එතකොට භාගයක් කිලෝග්‍රෑම් එකේ ස්කන්ධය යනවා ඉන්දර වේගකින්. රේඛා සාරණිය දාන්න භාගයක් ගන්න මොකද්ද? m වරක් v. අපි ඉතින් ශක්ති සාරණිය මම දාන්නේ. ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි. එයාගේ අපි ගන්න දිශාවල තියෙන ගම්‍යතාවය වගේ ස්කන්ධය VV ගෙන් ගුණ කරනවා. ගාන කිලෝග්‍රෑම් දෙකේ ස්කන්ධය තමයි E කියලා කියන්නේ. කිලෝග්‍රෑම් දෙකේ ස්කන්ධය ගුණ කරන 3.1 කියන ප්‍රවේගය. සමානයි. ගැටුමට පෙර ගම්‍යතාවල ගන්න. කිලෝග්‍රෑම් දෙකේ එකේ ස්කන්ධය තමයි V කියලා කියන්නේ. කිලෝග්‍රෑම් එකේ ස්කන්ධය වලට බිඳුව ගන්නවා. කිලෝග්‍රෑම් දෙකේ ස්කන්ධය වලට එයා එනවා මූල විශ්ක වේගය. මේ කියන්නේ 4.7 කියන වේගයකින් තමයි පුතේ මෙයා එන්නේ. එතකොට එනවා මෙතනින් VD ගන්න 6.32 සමානයි. 8.94. මේක දෙකින් ගුණ කරලා 3.1යි හරි දෙකින් ගුණ කරාම 6.32ක් වෙනවා. 4.47 දෙකින් ගුණ කරාම 8.94ක් කියලා එනවා. ඒතර V කියන වේගය නෝ හරියට 8.94න් අඩු කරනවා 6.32. ඒක වෙනවා කීයද? 2යි 9න් 3ක් ගියාම 6යි 8න් 6ක් ගියාම 2යි 2.6යි ms 3යි. මේ ගැටුමට පෙර මම මෙතන උඩින් කියන්නම් ගැටුමට පෙර කියලා. මේ ඇවිල්ලා ගැටුමට පස්සේ මේ කඩේට පෙන්නුම් කරන්නේ ගැටීම.
හරි ඊළඟට කියනවා ගැටීම නිසා නැත්නම් ගැටුම නිසා ඒකී ඇති වූ චාලක ශක්ති හානිය කොහොමද කියලා අහනවා. ඒ වලදීම චාලක ශක්ති හානිය කොහොමද කියලා අහනවා. ගැටීම නිසා. ඒ කියන්නේ ගැටුමට පෙර චාලක ශක්තිය අපි හොයාගන්න ඕනේ. ගැටුමට පසු චාලක ශක්තිය හොයාගන්න ඕනේ. ගැටුමට පෙර චාලක ශක්තිය ගැටුමට පසු චාලක ශක්තිය අඩු කරාම තමයි චාලක ශක්තිය හානිය එන්නේ. මේකේ මොකේ චාලක ශක්තිය හානිය ගන්නන්නේ? ඒ එහෙනම් අපි ඒවල ගැටීමට පෙර චාලක ශක්තියයි ගැටීමට පසු චාලක ශක්තියයි හොයාගන්න. ඒහි ගැටුමට පෙර චාලක ශක්තිය. හරි. මම ඒක ගන්න කලින් රූප සටහනක් ඇඳ ගන්නවා. මම සාමාන්‍ය වෘත්තයේ ඉදා ඉඳන් රූප සටහනක් කියන එක ඇඳ ගන්නවා අනිවාර්යයෙන්ම. මේ ගැටුමට පෙර මේ ගැටුමට පසු ගැටුමට පෙර ඒකේ මූල 20යි ගැටුමට පසු ඒකේ මූල 10යි. ඒතර ගැටුමට පෙර මේ පෙර මේ පසු සාමාන්‍යයෙන් ගන්නම දෙයක් ඉතින් උත්තර ගන්න පුළුවන්. නමුත් ඒක මම හදලම ගන්නවා. ඒ රූප සටහනක් ඇඳලා ලියනවා ගැටුමට පෙර චාලක ශක්තිය. ගැටුමට පෙර චාලක ශක්තිය භාගයක් MV වර්ගයේ ඔකේ චාලක ශක්තිය ඒකට භාගයක් ස්කන්ධ කිලෝග්‍රෑම් 2යි ඒ ස්කන්ධ කිලෝග්‍රෑම් 2යි V වර්ගයේ කියන්නේ මූල 20යි මූලේ වර්ගය. එතකොට එනවා 20යි දුරු කියලා. ඇයි වර්ගයේ මූලයේ කැපිලා යනවා මේ දෙකට දෙක සුදු වෙලා යනවා. ඒ වගේම ගැටුමට පසු චාලක ශක්තිය ගන්නවා. ගැටුමට පසු චාලක ශක්තිය. ගැටුමට පසු චාලක ශක්තිය ඒකත් භාගයක් MV වර්ගයේ චාලක ශක්තිය සූත්‍රය. ආදේශ කර ගන්නවා භාගයක් කිලෝග්‍රෑම් 2ක ස්කන්ධයක්. ගැටුමට පස්සේ වේගයේ මූල 10යි. මෙයාගේ වර්ගය. ඒතර දෙකට දෙක කැපිලා මේ වර්ගයට මේ මූලයේ සුළු වෙලා යනවා. ඒක 10යි දුර කියලා එනවා. 10යි දුර ඉන්නේ. යස ගැටුමට පස්සේ චාලක ශක්තිය. අපෙන් අහන්නේ තිබුණ චාලක ශක්තිය කාණ්ඩ. එම නිසා ගැටුමට පෙර චාලක ශක්තිය E1 ගැටුමට පසු චාලක ශක්තිය E2 නම් මේ චාලක ශක්තිය හානි කියන්නේ දෙයිසයි කියන්නේ E1 රින E2 පෙර චාලක ශක්තිය පසු චාලක ශක්තිය තමයි මෙතනදී අඩු කරන්නේ. පෙර චාලක ශක්තිය කියනවා 20 ජූල් අඩු කරනවා 10යි ජූල්. චාලක ශක්තිය හානි කියනවා 10යි ජූල්. චාලක ශක්තිය හානි ඉවල කියන්නේ මොකක්ද හවුකේ කියන්නේ 10යි ජූල් වේ.
හරි ඊළඟට අහන්නේ මොකද්ද? ඉහත හානිය B ලබාගත් තරංග සම්බන්ධව ඔබේ පිළිතුර හේතුවක්. B ලබාගත් චාලක ශක්තිය කොච්චරද? හා B ගේ වේගය දැනගන්න බෑ. B ලබාගත් චාලක ශක්තිය හොයාගන්න. දැන් B ගේ වේගය ආව 2.6 ඒතර B ගේ චාලක ශක්තිය කොච්චරද හොයන්න. B චාලක ශක්තිය කියලා කියන්නේ භාගයක් MVD වර්ගය භාගයක් 1 කිලෝග්‍රෑම් VG කියලා කියන්නේ 2.2 ගානක් නෑ 2.62 VG කියන්නේ 2.6 ඉස්කල් ඒ වර්ගය. එතකොට 2.6 දිගී වර්ගයේ දෙකින් දෙකේ ඉතිරි කොහොමද 10ට වඩා අඩු ගානක් තමයි එන්නේ. ED චාලක ශක්තිය අපි EB කියලා ගත්තොත් EB කියන එක කුඩයි 10 ජූල්ට වඩා. එම නිසා චාලක ශක්තිය හානිය චාලක ශක්තිය හානිය V චාලක ශක්තියට සමාන වෙනවා. V චාලක ශක්තියට සමාන වෙනවා. මේක කටින් කියන්න ගන්නේ මෙන්න මේ විදිහට ඔප්පු කරලා තියෙන්න ඕනේ. EB කියන එක 10ට වඩා අඩු වර්ගයක් කියන්නේ ඉස්සලා මේ ගොඩාක් ළමයි කරන වැරද්ද තමයි ඔයගොල්ලෝ මෙන්න මේක නෙමෙයි. මෙන්න මේ චාලක ශක්තිය හානිය බීජ චාලක ශක්තියට වඩා සමාන වේගකින් තියෙනවා. ඔයාලා හිතන්නේ ඔතෙන් ලකුණු දෙයි කියලා. නමුත් ඔතෙන් ලකුණු දෙන්නේ නැහැ. ඒක මෙන්න මේ විදිහට ඔප්පු කරලා තියෙන්න ඕනේ. මේ චාලක ශක්තිය හානිය සමාන නැහැ කියලා පෙන්නන්න ඕනේ. ඇයි හේතුව මොකද? මේ ඒකින් එන චාලක ශක්තිය හානිය මොකක් විදිහටද වෙන්නේ? ඒ චාලක ශක්තිය එක්ක ධ්වනිය නිසා හරි තාපය නිසා හරි තමයි පිට වෙලා යන්නේ. එයන්න හානි වන චාලක ශක්තිය හානි වන චාලක ශක්තිය තාපය එහෙම නැත්නම් ධ්වනිය ලෙස නැත්නම් ධ්වනි තාප ධ්වනි ශක්තිය ආකාරයක් ලෙස ශක්තිය ආකාරයක් බවට පත් වෙනවා. ශක්ති ආකාරයක් බවට පත් වෙනවා. හරි. අවසාන ධ්‍යාන මරණය. බීහා රළු කුෂ්ඨය අතර ගතික ඝර්ෂණ සමූහ ලෙස බී එයා රළු කුෂ්ඨයක් දිගේ ගිහිල්ලා මීටර දෙකක් දුරකදී නතර වෙනවා.
එන්න අහනවා එයාගේ ඝර්ෂණ සංකුණකය. ඒකට මේකේ තිබ්බ ශක්තිය මොකක් බවටද හැදෙන්නේ? තර්ක කරන්න ඕනේ එතන. එයා මීටර ටිකක් දුරකින් ඉන්න නතර වෙන්න නම් මොකක් හරි ඉන්නේ මේ ශක්තිය ගත එකක් තියෙන්නේ. ඒ ශක්තිය මොකක් බවටපත් වෙන්නද ගන්නේ? මේකට උත්තරේ ගත්ත කට්ටිය කියන්නේ දාන්න chat එකට. හරි. ඒතර B එකේ තිබ්බ චාලක ශක්තිය. තප්පර 10ක් 15ක් කරගෙන තප්පර 10ක් නේ විනාඩියක් කරගෙන මේ සුට්ටක් බලන්න. ඔන්න B එක තිබ්බා මම B ප්‍රමාණය ගන්න. ඔන්න B කියනවා කිලෝග්‍රෑම් මෙට්‍රික් ස්ථානය. මෙයා කියනවා යම් කිසි පුෂ්ඨයක් මත. එහෙමනේ කියන්නේ. මෙන්න මෙහෙම පුෂ්ඨයක් මත තියෙනවා. හරි. මෙයාගේ වේගය තියෙනවා VB කියලා වේගයක් තියෙනවා. ඔක 2.6 වගේ ගානක් නේද පුතියා. අන්නේ යගේ තියෙනවා. 2.6 වෙනෝන් වගේ. ඔව් 2.6 වේගයක් තියෙනවා. මෙයා ඊට පස්සේ රළු කාලයකනේ චරිත වෙන්නේ. මේ රළු කාලයේ චරිත වෙන්නේ නම් මේක දුරට ගිහින් මොකද වෙන්නේ නිශ්චල වෙන්නේ. මෙතන ඉඳන් ගත්තොත් එහෙම යයි ගුරුත්ව දෙන්නේ මීටර් එකක් දුරට ගිහින් නිශ්චල වෙනවා. ඒ කියන්නේ මෙතෙන් එනකම් නෙමෙයි. ඒ මෙතෙන් එනකම් නෙමෙයි. ඇයි මේ මීටර් එකක් දුරට ඇවිල්ලා මෙයා නිශ්චල වෙන්නේ? මෙයාගේ චලිතයට විරුද්ධව බලයක් යොදන නිසානේ. ඒතර මෙයාගේ චලිතයට විරුද්ධව යොදන බලය අපි ඝර්ෂණ බලය. දැන් චලිතයට විරුද්ධව S කියලා ඝර්ෂණ බලයක් තියෙනවා. අපි ඒක Q කියලාම දාගන්නවා. මේ ඝර්ෂණ සංගුණකයේ μ වෙනවා මේ පෘෂ්ඨය හා වස්තුව අතර. එතකොට මේ F කියන මොකටද පුතේ සමාන වෙන්නේ? මේ වස්තුවේ තිබ්බ චාලක ශක්තියට සමාන වෙලා තියෙනවා. අපි ලියනවා වස්තුවේ චාලක ශක්තිය වස්තුවේ චාලක ශක්තිය සමාන වෙන්නේ මොකටද? නැත්නම් කිරීමදී උනේ වස්තුවේ චාලක ශක්තිය ඝර්ෂණයෙන් කරන කාර්යයට සමාන වෙනවා. දැන් මේ ප්‍රශ්න ආකාර නිතරම අහු වෙනවා. ඝර්ෂණයෙන් කරන කාර්යයට සමාන වෙනවා. MCQ වල එහෙම නිතරම තියෙනවා. ඉස්සර නම් මෙසේජ් වල දීලා තියෙන්නේ දැන් MCQ වල වට්ටමේ යනවා. අපි මෙතන ලියනවා මොකක්ද කියලා? BG ඝර්ෂණයෙන් කරන කාර්යය. ඝර්ෂණ බලයෙන් කෙරෙන කාර්යය. හරි. එතකොට B චාලක ශක්තියෙන් දාගමු. භාගයක්
n කිලෝග්‍රෑම් එකයි VB ගේ වර්ගය. VB කියලා කියන්නේ 2.6 ms විනීතේ වර්ගය. සමානයි. ඝර්ෂණ බලයෙන් කරන කාර්යය. ඒක ඝර්ෂණ බලයෙන් කරනවා F mu කියලා. F mu වර්ග. ඒ බලයේ රුපේ එදිනවා මීටර එකක් දුරට. එකයි මේ. ඒකට F mu කියන එක කෙලින්ම සමාන වෙන්නේ ශක්තියෙන් වෙනස් දෙයක්. ඒකට 2.6 2 වරක් 2.6 කියන්නේ කීයද? 6.8යි 6යි. 8යි 6යි. ඕක බෙදීම දෙක සමානයි 1 මිලියන. ඒකට 3.4යි 3යි. F mu කියලා කියන්නේ. දැන් ඝර්ෂණ බල අපි හොයා ගන්න ඕනේ. ඝර්ෂණ F mu කියන අගයක් කියනවා 3.4යි 3යි කියලා. දැන් ඉන්නේ අගය කියලා. ඒකට F mu වෙන්නේ කොහොමද පුතේ? F mu කියලා කියන්නේ ඝර්ෂණ සංගුණිකය වරක් අභිලම්බ ප්‍රතික්‍රියාව. මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ එයාගේ ස්කන්ධය මතින් විතරයි. පහළට තියෙන්නේ ස්කන්ධය විතරයි. ඒකේ ස්කන්ධය විතරයි. ස්කන්ධය මතින් කියන බරින් විතරයි මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ. එතකොට 3.4 සමානයි mu වරක් r කියන්නේ කිලෝග්‍රෑම් මෙටීරියල් ස්කන්ධයක්. එහෙනම් r 10යි ගන්න. එතන mu කියලා කියන්නේ 3.4 10 විදිහට තියෙන්නේ. 10 මිලියන කීයද? 0.343. හරිද පුතේ? ඝර්ෂණ සංගමනයකට එන්න ඕනේ. එකට වඩා අඩු වගයක් නේ. එකට වඩා අඩු වගයක් තමයි හැම වෙලාවෙම ඝර්ෂණ සංගමනයකට එන්නේ. ඒතර ඝර්ෂණ සංගමනය කියලා 0.343. ඔක 0.34 තිබ්බත් ගැටලුවක් නැහැ. අවසාන ලියන්න. ඝර්ෂණ සංගමනය 0.343. දශම 3.43. ඊළඟ ගානත් අපි කොහොම කියවුනේ? හරි ඊළඟ ගාන කරන්න කලින් විනාඩි 10ක වගේ බ්‍රේක් එකක් ගන්න. නැත්නම් හැමදාම ළමයි කියනවා සර් බ්‍රේක් එකක් වත් දෙන්නේ නැහැ. මම දැන් තීරණය කරලා තියෙන්නේ සෑම විනාඩි 5කට වගේ විනාඩි 10ක බ්‍රේක් එකක් දෙන්න. ඒතර අපිට දුරම වැඩි කරගෙන යන්න පුළුවන්. අඩුපාඩු කියන සම්බන්ධ වෙන්නේ. හරිනේ? ගාන සාකච්ඡාවට පටන් ගන්න හැකි ඉක්මනට. හරියටම 9 වෙද්දී ඉන්න 9ට විනාඩියක් විතර කියලා ඉන්න.